අපි අපේ මේ ගමනේ දෙවැනි දවස. ඉතින් අපි ඊයේ තමයි මෙහෙට ආවේ. ඊයේ දවසත් අපි මෙහෙ හිටියේ. කොහෙද මේ? ගොජේ. ඒ වුණාට ඊයේ වැස්ස හින්දා ඉතින් අපි යන්න හිතා හිටපු ඔක්කොම තැන් ටිකට යන්න බැරි වුණා. ඉතින් අද මෙහෙ නතර වෙලා දැන් ඉතින් අද යන්න තමයි හිතන් ඉන්නේ. දැන් ඉතින් මේ උදේ වෙලා තියෙන්නේ ටිකක් දවල් වෙලා. ඉතින් මෙතනට පේන view එක අපි ඉතින් දැන් යන්න තමයි හදන්නේ. හරි ඉතින් අපි දැන් තව ලස්සන තැන් දෙක තුනකටම යන්න හිතාගෙන ඉන්නවා. ඉතින් ඊයේ දවසට වැඩිය අද දවසේ ලස්සන තැන් ගොඩකට යනවා. අද දවසම මොකද කරන්න කියලා බලන්න වීඩියෝ එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. හරි අපි දැන් යන්න හදන්නේ ගොජේ වල තියෙන තවත් ලස්සන තැනකට. මෙතන ගොඩක් ප්‍රසිද්ධයි. ගොඩක් අය එනවා ට්‍රැවල් කරන්න එන අය. ඉතින් අපි එතන බලලම යාව එතනට යන්න. ඉතින් ඊයේ යන්න හම්බුනේ නැහැ. ඒ නිසා අද දැන් අපි එතනට යන්න තමයි හදන්නේ. අපි ගිහින් බලමු. එතනට ගිහිල්ලාම කියන්නම් පෙන්නන්නම් ඒ කොහෙද කියලා. අපි යන ගමන් ඉන්නේ මේ පැත්ත අපිට ටිකක් වෙනස්. අපි ඉන්න පැත්ත නෙමෙයි මේ ටිකක් දුර පැත්තක් නේ. ගොජේදෝ. ඉතින් අපි යන්න පටන් ගත්තා. මාර ලස්සනයි කඳු ටිකට අද මීදුම ඇවිල්ලා. වව්. ඊයේ මීට වඩා තිබ්බා. ඊයේ මේ තරම්වත් පෙනුනේ නැහැ. මොකද මේ ඔරිනි පොහොම. ලස්සනයි අනේ වෙල. කොහොමද මේ පැත්ත ලස්සන? අපි යන්නේ හරිම ලස්සන පාරක. ගස් ගොඩක් තියෙනවා. මාර ලස්සනයි. ආස හිතෙනවනේ. දැන් අර ගස්වල පාට වෙන ගස් පාට වෙලා ටිකක් හරි ලස්සනට දැන් තියෙනවා මේ කාලේ. තව ටිකක් ඉස්සරහට සාරත් ඍතුව එනකොට මේව තවත් ලස්සනයි. ගස් පාට වෙලා අනේ හරිම ලස්සනයි. මා ලස්සනයි. වෙලයි කඳු ටිකයි ඔක්කොම හරි ලස්සනයි. අපිට හම්බුණා මෙන්න මේක. මෙතන තියෙනවා ජූස් එකක්. ඒක ලංකාවේ නම් ඇඹිල්ල වගේ පේන්නේ. අනේ හරි ලස්සන ගෙදරක් නේද අර? ඒකනේ ලංකාවේ වගේ. අපිට හම්බුණා මේ මෙන්න මෙතන තියෙනවා මේ ලංකාවේ ඇඹිල්ල වගේ අර ඒක මෙහෙ මොකක්ද දන්නේ ඒකට කියන්නේ. ලස්සන කැලයක් තියෙනවා. සයා බව්වෙක් කෙනා චෝටි බව්වා. හායි අනේ අප්පයිද? හායි අනේ අපේ ඕඩි වගේ උන් ආයෙනවා. ෂේප් එක අපිව ෂේප් කරලා මෙතන මේ. හරිද දැන්? හරිද?
මෙතනලා ඉඳගෙන ඉන්න බව්වා. මේක කීයද? නිකන් හිතෙනවා හපයි කියලා බයයි. Bangladesh? Sri Lanka. Sri Lanka. Okay. Sri Lanka. Okay, sir. Thank you. ඒක නිකන් හරි අමුතු කවදාවත් ඒ වගේ රහක්. ඒක රහයි යන්නේ නිකන්. රහයි. හොඳලාට හැබැයි එකක් ගත්තේ මේ පැණි රස නැහැ. මේක එන්නේ පොඩි කිරි රහක් වගේ එනවා. කහට රහක් වගේ එනවා. චූඩි ඇඹුලුත් නැහැ. චූඩි ඇඹුල් ගතියක් එනවා. මේ රහයි ඒක. මේ තියෙන්නේ අපි ඊයේ ගියපු කේබල් කාර් එක. අදත් ඉතින් උඩ මීදුම තමයි. හැබැයි උඩ අද හොඳට පේනවා. ඔව්. ඊයට වැඩිය හොඳයි. අර තියෙන්නේ එක අපි යනකොට නම් ඉතින් ඔහොම නෑ. අදත් අපි එතනටම ආවා. ඒ වුණාට අද එතනට යන්නේ නෑ. මේ තියෙන්නේ කේබල් කාර් එක අපි ගියපු. වව් ඒක මරු. ඒ වුණාට ඉතින් අපිට ඊයේ පෙනුන්නේ නෑ. අනේ ලස්සනයි මේ මල් මේ කාලෙට විතරයි පිපෙන්නේ නේ. අපි ආපු තැනට ලං වෙලා තියෙන්නේ. ට්‍රැෆික් එක තියෙනවා. චෝයිනේ. අපි දැන් ඇවිත් ඉන්නේ බෝට් රයිඩ් එකට ටිකට් ගන්න තමයි ඇවිත් ඉන්නේ. මෙතනින් තමයි ටිකට් අරගෙන නතන්ට යන්න තියෙන්නේ. ඉතින් අපි දැන් අපි යන්න ආපු තැනට ආවා. මේ මෙතන තමයි ගොජේ දූපතේ තියෙන වින්ඩි හිල් කියන අන්න අතෙන්ට තමයි යන්නේ. අන්න එතන. ඉතින් අපි එතනට ගිහින් බලමු. එතන ගොඩක් කට්ටිය නිවාඩුවට ඉතින් සහ ට්‍රැවල් කරන අය ගොඩාක් බලන්න එන තැනක්. අපි ඉතින් එතනට ගිහින් බලමු. එතන ගොඩාක් ලස්සනයි. මම ගොඩාක් ආසාවෙන් ආව එක බලන්න. එතනට ගිහින් බලමු කොහොමද එතන ලස්සන කියලා. මෙන්න මෙතන බෝට් රයිඩ් එකක් යන්න පුළුවන්. ඒක එතනට යන්න වෙලාවක් තියෙනවා. ඉතින් අපේ වෙලාව 4ට තියෙන්නේ. අපි එතකන් මෙතනට යනවා. එතනින් තමයි වින්ඩි හිල් අර බිල්ඩින් එක පොඩි ඒක බලන්න තියෙන්නේ. ඉතින් ඊට කලින් අපි මෙන්න මෙතනට යනවා. මේ ලස්සන පාලමේ අර මොකද හරියට ගිහිල්ලා ඒ ටික බලන්න. ආව් මෙතන මහා ලස්සනයි. මෙතන ලස්සනයි නේ? අනේ ඇත්තටම මේ හරිම ලස්සනයි. මේක ඉතින් දූපතක්. ලස්සනයි. මේ මෙතන යට පේනවා හොඳට. මේ පැත්තේ දැලක් වගේ තියෙන්නේ කම්බි. මේ පැත්තෙන් පේන්නේ නැහැ. වව් මේදුමත් එක මාර ලස්සනයි. ගොජේ දොයනවා නම් මෙතෙන්ටත් අනිවාර්යෙන් එන්න. මෙතන හරිම ෂෝක්. අර කඳු ටිකට මේදුම ඇවිල්ලා හරි ලස්සනයි. වර කුරුල්ල මෙහෙ ඉන්නවා.
අනේ ලස්සනයි. අර හරිය පොඩි පොඩි දූපත් වගේ තියෙනවා නේද? මෙන්න මෙතනට පේනවා අන්න අතන. අන්න අතන. එතනට තමයි මම යන්න ආසාවෙන් ආවේ. මං හරි ආසයි එතනට. මාර ලස්සනයි. මෙතන කොහොමත් එනවනම් එන්න ඕනි. මල් පිපෙන කාලෙලු ගොඩක්ම ලස්සනයි. ඉතින් මේ කාලෙත් ලස්සනයි ගස් එහෙම තියෙනවනේ තාම. ඔන්න අපි දැන් වෙන්නේ කියලා කොට නැගිලා එතන බලන්න තමයි යන්නේ. එතෙන්ට ගිහින් බලමු. එතෙන්ට මේ මුළු ඒරියා එකම මාර ලස්සනට පේනවලු. එතන ගොඩක් ලස්සනයි. අපි එතන ගිහින් බලමු කොහොමද ලස්සන කියලා. අනේ මේ ලස්සන ජෝඩි මල් එකක් නේ. වාව් ඒක ලස්සනයි. ඒකේ පාට ලස්සනයි. අනේ ඉතින් අපි එතනද ළඟ ඉන්නේ. වාව්. ඇවිල්ලා ඉන්නේ. මාර ලස්සනයි එතන. පෙන්නන්න. තියෙනද මාර ලස්සනයි. අනේක මං හරි මාසයි. ගොඩක් ආසාවෙන් ආවේ ඒක බලන්න. මේක හදලා තියෙනවා කියලා කියන්නේ පරණ ස්කොට්ලන්ත නැත්නම් යුරෝපීය විදිය තමයි මේක හදලා තියෙනවා කියලා කියන්නේ. කියන්නේ මේකේ ඩිසයින් එක. ඒක ලස්සනයි. ආ ලස්සනයි නේ. හයි. මෙතන ඉඳන් බලනකොට ඔක්කොම පේනවා හොඳට. ලස්සනට. ෂෝක් කරන්නේ නේද? අර ඔක්කොම පේනවා ලස්සනයි. මෙතන මල් පිපෙනවා ඇත්තේ නේද? 괜찮으면 됐어. 아이고. 근데 얼마 전에 여기서 나는 술을 안 찍었어? 혼자가 위험. 아 내려 위험해. 지호야. අර හොට් ඩොග් එක නැද්ද? ඉවර වෙලාද? මොනවාද? ඒව නම් එපා. අපි දැන් යමු. හරි දැන් අපි මෙතනින් පල්ලෙහාට ගිහින් බලමු. මෙතන මාර ලස්සනයි. මේ මුඩේ ඉඳන් මුද බලනකොට මාර ලස්සනට පේනවා. එන්න බලන්න. වව්
හරි ලස්සනයි එතන. අර බලන්න. ලස්සනයි නේ? අනේ ලස්සනයි. Wow, මේක නම් හරිම ලස්සන දර්ශනයක්. මාත් ලස්සනයි. මේ දවස්වල මෙහෙට ගොඩාක් කට්ටිය එනවා මේක බලන්න. බෝට් රයිඩ් එකක් යනවා නම් අනිවාර්යෙන් ටිකට් එහෙම කලින් බුක් කරගෙන එන්න ඕනේ. මොකද මේ දවස්වල බුක් කරගන්නත් බෑ ඒ තරමටම සෙනඟ. මොකද මේ නිවාඩු කාලේ හින්දා. යාළුක ලස්සනයි යාළු. වඩිගිනේ බලමු මේකවත් කන්ෆර්ම් එකක් තියෙයිද කියලා මට. මේ මොනවද? ඇත්තේ මෙතනින් තව මොන හරි දාන්න. කෑම කාවා. තව එන්න තියෙනවා. දැනට මේ දෙක ආවා. මේක ආවා. දැන් දින රස බලන්න. මේ ටික තමයි ගත්තේ. මේක කන්න බලන්න. Ăn kìa. Ai là hay.
මේකේ යන්න එතන පොලිමේ තමයි ඉන්නේ. මේක 4ට පටන් ගන්න. දැන් තාම 3:50 වගේ ඇති. එතන පොලිමේ ඉන්නවනේ මේක යන්න. ටිකට් අරගෙන දැන් අපි පොලිමේ ඉන්නවා. අපි දැන් මේක යන්නේ. මෙන්න මේකේ. ඒක යන්නේ මෙතන තමයි ඉන්න. පොලිමේ. ගිහලා බලමු මේක මොන වගේ අත්දැකීමක් වේද කියලා. දැන් ඉතින් ටික ටික යනවා. දැන් අපි ඇතුළට යනවා නේ. මේකත් පැද්දෙනවා මන්ද. ඕනේ. බයත් හිතෙනවා. මට නම් බයයි. අනේ මන්දා. ඒකත් නිකන් පැද්දෙනවා වගේ. Dale, no, vamos grabando, te invito. එහෙම යන්න පුළුවන්ද දන්නේ නැහැ නේ. 자, 일단은 객실에서 මේ පැත්තෙන් ඉමුද? මෙතනින් ඉමු. මෙතනින්. කොතන? මෙතනට යන්න. ආ. 자, 일단은 객실에서 යනවා. යන්නයි හදන්නේ. 자, 지금부터는 바깥쪽에 나가서 안전한 එයාලා මරු ඒ කණ්ඩායම් ඉල්ලගෙන එන්නේ. හරි ෂෝයි. වා. එතනට එනවා. අනේ අපි ගත්තේ මොකොත් නැහැනේ දෙන්න. වා. මේ බිම ඔතන. මරුවනේ මේක නම් ෂෝයි අනේ ෂෝක්කනේ 전에 1호기 대전가 강물포가 지게되면 정강산 북한의 정강산 이쪽이라고 그러고 있습니다. 해금강은 바다 위에 අනේ මරු 3m에서 와를 와 බලන්න ලස්සනයි එච්චරයි යන්න එතනින් එහාට යන්න යන්න බෑ එතන අර 경치가 아주 끝냈죠. ලස්සනයි ඒක
꿀이 안에 왜? 나타나는데 뭐 했더나? 꿀을 때는 구하게 그리고 여기가 앞쪽입니다. 점을 따라 앞쪽에 보시면 알걸레는 알아봤나? 새로운 색채 මෙන්න මේක බලන්න තමයි ගොඩක් අය එන්නේ. ඒක මාර ලස්සනයි. 석쇠바위 신라 바위라고 ඒ ගල්තලාව තමයි ලස්සනටම පේන්නේ. අනේ හරිම ලස්සනයි. 제가 신랑바위 뒤쪽에 거기서 누구를 sad. 바위가 또 나타나는데 독도리 바위라고 부르고 있습니다. මේ ගොරොල්ල ළඟට වෙනවා. අනේ. 점으로 먹이를 구하러 가는 목서기의 모습이죠. 자, 사실 오른쪽 앞뒤가 오지는 않고 아주 사복이 심할 때 5월 චෝමේ. අපේ අතේ තිබ්බන ළඟට එනවනේ. වෙලෝ. ගොඩයි. ඔය අල්ල ගන්න බබා. 아니 뭐 앞에 잡고 잡아 잡아 기다 던져봐 이렇게 멀리 던져 오면 이렇게 멀리 던져 다 갔네 ආ. 있잖아 එයාලා අල්ල ගන්නවද? 그러니까 일단 안 가고 අර කොන. 괜찮아 여기 없다 여기 없다 이거 있어 그렇지 이렇게 දැක්කද? 던져줘 있잖아 나 일로 와 여기 잡아 나 이렇게 바다에 몰리나 오 바다 먹었지 아이고 봐봐 이렇게 아. 오케이 와우, ලස්සනයිනේ. අනේ ඒක නම් ෂෝයි අනේ. ඔයා අයියෙන් අල්ලගන්න. අනේ ඒක නම් මාරු ෂෝක් අත්දැකීමක් නේද? අනේ ෂෝයි. මට ආසයි මේක නම්. ඕ. 와. ලස්සනයි. 자, 해금강 도착이 되었습니다. 해금강은 제 오른쪽으로 오셔야 됩니다. 자, 오른쪽에 세 분의 신이 산다고 해서 아주 먼 옛날에는 삼신산이라고도 불렀답니다. 섬의 이름이 세 가지입니다. 해금강, 삼신산, 알도 세 가지의 이름을 가지고 있습니다. අනේ මේක ෂෝක්. 또 촬영 준비하세요. 세 가지 하고 오늘도 මේක ෂෝ අනේ. 자, මේක 다시 셔워해. 앞쪽에 작은 바위 한 개는 나타나는데 와. 사자 바위라 부릅니다. 사자의 머리 모양을 닮았고 මේ වගේ 이빨이 එක්ස්පීරියන්ස් 하나 එකක් ගන්න ඕනේ. 나와
ඒක නම් මාරුවේ. ඕනේ මේක හරිම ෂෝයි. 그리고 사자바의 아, 바로 사이. 맞은편 바위 꼭대기 위에 마지막 성에 나는 소나무 천년송이라고 부릅니다. 소나무는 작아 보이지만 두 가지가 알라간 거야. 같이 들어가죠. 왼쪽. 자, 여기가 해경강의 마지막 코스입니다. 자, 마무리 촬영 이렇게 하시고요. 와우 알아? 와야고 천년송. 와. 안에 이거 라스나해. 자, 이제는 쪽에 계시면 안 되고 안전을 위해서 객실에서 대기를 하셔야 됩니다. ෂෝයි. 자, 이동을 하실 때 මාරම ලස්සනයි ඒකනේ. ඒ ගොඩක් මෙතෙන්ට එන්නෙත් ඔය ගල් තලාව ඔය ටික බලන්න තමයි. 하시면 됩니다. 자, 2층 객실에 계셔도 됩니다. 1층 객실에 들어가셔도 되고 2층 객실에 계셔도 됩니다. 객실에 තාත්තේ හරි ඉතින් අපි දැන් ගිහින් ආවා. දැන් බහින්න යන්නේ. ෂෝක් එක අපි ආවා. ඔව් මරු. වාව් අරක. හරි ඉතින් අදට අපේ ගොජේ දවස් දෙකේ ට්‍රිප් එක ඉවරයි. ඉතින් මේ වීඩියෝ එකේ තියෙන අපි දවස් දෙකේ ගොජේ ඇවිල්ලා මොකද කරේ කියලා. ඉතින් ලස්සන වීඩියෝ එකක් අරන් මම එන්නම්. මේ වීඩියෝ එක බලපු හැමෝටම ගොඩාක් ස්තුතියි. එතකන් හැමෝම පරිස්සමට ඉන්න.